ආයිබෝවන් 2026 නව වර්ෂය ඔබ සියලු දෙනාට ඔබගේ සිතුම් පැතුම් ඉෂ්ට වෙන සෞභාග්‍යමත් යහපත් වාසනාවන්ත අවුරුද්දක් වේවා කියලා ඇස්ට්‍රෝබයි කසුන් YouTube නාලිකාව හරහා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් 2026 අවුරුද්ද කියලා කියන්නේ ශ්‍රී ලංකා වාසී හැමෝටම ටිකක් රෆ් ටයිම් එකක් ටිකක් ගැටලු සහගත කාලවකවානුවකින් තමයි අපි එළියට ආවේ. ඒතර 2026 අවුරුද්ද කියලා කියන්නේ මම දකින විදිහට පහුගිය කාලවකවානුවේදී ඔබ මුහුණ දුන්න ගොඩක් ගැටලු ටිකක් අඩු වෙලා Tamanට පොඩි සහනයක් ලැබෙන කාලයක් කියලා තමයි 2026 අවුරුද්දේ මැද භාගයෙන් පස්සේ ජ්‍යොතිෂ්‍ය වශයෙන් පෙන්눔 කළා තියෙන්නේ. 2026 වර්ෂය කියලා කියන්නේ ශක වර්ෂ වලින් ගත්තොත් 1947 සහ 1948 කියන වර්ෂය තමයි යන්නේ. ඒත් එක්කම බුද්ධ වර්ෂ වලින් ගත්තොත් එහෙම 2569 සහ 2570 කියන වර්ෂ තමයි 2026 වර්ෂයේදී ක්‍රියාත්මක වෙන්නේ. 2026 වර්ෂයේදී ග්‍රහමාරු රාශියක් සිද්ධ වෙනවා. හැබැයි මෙතෙන්දී මම දකින ප්‍රධාන ග්‍රහමාරු කිහිපයක් මම මෙතෙන්දී කියන්න. ඒක තමයි රාහු කේතු මාරුව සහ ගුරු මාරුව. විශේෂයෙන් ජූනි මාසයේ සිද්ධ වෙන ගුරු මාරුවත් ඒත් එක්කම ඔක්තෝබර් මාසයේ අග සිද්ධ වෙන රාහු කේතු මාරුවත් කියන දෙක අපේ ජීවිතවලට සෑහෙන බලපෑමක් එල්ල කරනවා. දැන් ජූනි මාස දෙක දක්වාම රටක් වශයෙන් විතරක් නෙමෙයි අත්‍තරම ලෝකයේ බොහෝ දෙනාට ජූනි මාස දෙක වෙනකම්ම වැඩ කටයුතු යන්නේ ටිකක් මන්දගාමී විදිහට තමයි යන්නේ. හැබැයි ජූනි දෙකෙන් පස්සේ මේ වෙන ගුරු මාරුවත් එක්කම වැඩ කටයුතු ශීඝ්‍රයෙන් විශේෂයෙන් ජූනි මාස දෙක සහ ඔක්තෝබර් 28 අතර කාලවකවානුවේදී බොහෝ දිනකගේ කටයුතු යහපත් විදිහට වෙනස් වෙනවා කියලා තමයි පෙන්눔 කරලා තියෙන්නේ. එතකොට දැන් මම දකිනවා මේ 2026 අවුරුද්ද කියලා කියන්නේ ටිකක් අපි ඉස්සරහට තල්ලු වෙන අවුරුද්දක්. හැබැයි අපිට අභියෝගාත්මක දේවල් ගොඩක් සිද්ධ වෙන අවුරුද්දක් කියලා පෙන්눔 කර දෙනවා. දැන් 2026 අවුරුද්දේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්තොත් එහෙම කාරණා කීපයක් පෙන්눔 කර දෙනවා. දැන් ලංකාව වශයෙන් ගත්තොත් අපි දන්නවා දිත්වා සුළුකුණාටුවත් එක්ක අපිට ඩොලර් බිලියන 4.1ක් වශයෙන් ආසන්න වශයෙන් මේක අඩු වැඩි වෙන්න පුළුවන් ඉස්සරහට අපිට පාඩුවක් වෙලා තියෙනවා. එතකොට රටක් වශයෙන් ගත්තොත් එහෙම අපේ ආර්ථිකමය වශයෙන් අපේ තියෙන ශක්්‍යතාවයන් ටිකක් අඩු වෙලා තියෙනවා. මේ ශක්්‍යතාවයන් ටික ටික වර්ධනය කරගන්න අපිට මාස 6ක විතර කාලවකවානුවක් බලාගෙන ඉන්න වෙයි කියලා තමයි පෙන්눔 කර දෙන්නේ. ඒත් එක්ක මම දකින දේ තමයි මේ වසරේදී විශේෂයෙන්ම 2026 වසරේදී අපේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක අපිට නව බදු හඳුන්වා දීමට සිද්ධ වෙයි කියලා පෙන්නනවා රටක් විදිහට. ඒත් එක්කම අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ගත්තොත් අත්‍යවශ්‍ය භාණ්ඩ වලට යම්කිසි විදිහක මිල ඉහළ යාමක් එහෙම නැත්නම් බදු පැනවීමක් වගේ දෙයක් අපේක්ෂා කරන්න පුළුවන්. දැන් ජනවාරි මාසේ ඉඳලා ජනවාරි මාසේ 16න් පස්සේ කාලවකවානුවේ මාස දෙකක් විතර ඉදිරියට කාලවකවානුවේ මම දකිනවා විශේෂයෙන්ම ආහාර සම්බන්ධයෙන් ගැටලුවක් වගේම දීවර කර්මාන්තයේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඉන්න පුළුවන් කියලා පෙන්눔 කර තිබෙනවා. මේ දීවර කර්මාන්තයේ සම්බන්ධයෙන් ගැටලු කියලා කියන්නේ දැන් මේක පෙන්නනවා ජනවාරි මාසයේ සහ මාර්තු මාසයේ අප්‍රේල් මාසයේ මැද සහ මැයි මාසයේ අග දක්වා කාලවකවානුවත් විශේෂයෙන් ජනවාරි සහ මාර්තු වලදී ඊශාන දිග ප්‍රදේශයේ මුහුද සම්බන්ධයෙන්ොත් අප්‍රේල් සහ මැයි අතර කාලවකවානුවේදී වයඹ දිග මුහුද ප්‍රදේශයෙන්ොත් ගැටලු ඇති වෙන්න පුළුවන් ගතියක් පෙන්눔 කර තිබෙනවා. දැන් ජනවාරි මාසයේ සහ විශේෂයෙන්ම ජනවාරි පෙබරවාරි මාර්තු කියන මාසවලදී ජනතාව අතර යම්කිසි නොසන්සුන්තාවයක් එහෙම එන්න පුළුවන් කියලා පෙන්눔 කර දෙනවා. විශේෂයෙන්ම පාලන තන්ත්‍රයට සම්බන්ධයෙන් පාලන තන්ත්‍රයත් එක්ක ගැටුම් ඇති කරගන්න ඉඩ තියෙනවා කියලා පෙන්නනවා. ඒත් එක්ක මම දකින දේ තමයි ඒ කාලවකවානුවේදී විශේෂයෙන්ම ගිනි අනතුරු කර්මාන්ත ශාලා කිහිපයක විශේෂයෙන් සිමෙන්ති කර්මාන්ත ශාලාවක හෝ යකඩ කර්මාන්ත ශාලාවක හෝ අපේ රටේ ගිනි අනතුරු කිහිපයක් වෙන්න ඉඩ තියෙනවා කියලා පෙන්눔 කර දෙනවා. දැන් මේක මම දකින ඊළඟ කාරණාව තමයි ප්‍රාදේශීය දේශපාලනය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම අපි දැක්ක පහුගිය කාලේ ප්‍රාදේශීය දේශපාලන සම්බන්ධයෙන් යම් ගැටලු මතුවලා තිබ්බා. මේ ගැටලුකාරී තත්ත්වය ජූනි මාසයේ වෙනකම්ම සාමාන්‍යකරණයට ලක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ගැටලු ටික ටික තියෙනවා කියලා තමයි පෙන්눔 කර දෙන්නේ. මේ තත්ත්වය හැබැයි ලබන අවුරුද්ද ජූනි වලින් පස්සේ යම්කිසි විදිහක සාමාන්‍ය තත්ත්වයකට එන්න පුළුවන්. ඒ කියන්නේ ආණ්ඩුවේ මැදිහත් වීම මත හෝ එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ යම් ඇති කරගන්නා පනත් සම්බන්ධයෙන් හෝ වේවා ඒවා ආශ්‍රයෙන් වෙන්න පුළුවන් යම්කිසි ගැටලු ටිකක් निराකරණය වෙන ගතියක් තමයි ජූනි මාසයෙන් පස්සේ පෙන්눔 කර තිබෙන්නේ. රටේ ජනතාව සම්බන්ධයෙන් ගත්තොත් එහෙම මේක මම දකිනවා කෘෂිකර්මය සම්බන්ධයෙන් ඒත් එක්කම සෞඛ්‍ය සම්බන්ධයෙන් සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂයෙන්ම හොඳ වැඩ ටිකක් සිද්ධ වෙන්න පටන් ගන්නවා ලබන අවුරුද්දේ ජූනි මාසේ දෙකෙන් පස්සේ. හැබැයි
ලබන අවුරුද්ද ජූනි මාස 2කට කලින් සමහර අධ්‍යාපන පත් කිරීම ඒත් එක්කම විභාග සම්බන්ධයෙන් තියෙන දේවල්. ඒ කියන්නේ මේ කාල වකවානුවේදී විභාග සම්බන්ධයෙන් වුණත් ගැටලු ඇති වෙන්න පුළුවන් කියලා පෙන්눔 කර තිබෙනවා. ඒ නිසා මේ කාල වකවානුවේදී අධ්‍යාපනයට සම්බන්ධ පරිපාලන නිලධාරීන් වේවා, දේශපාලකයන් වේවා පොඩ්ඩක් කල්පනාවෙන් තමන් වැඩ කටයුතු කරගෙන යනවා නම් හොඳයි කියලායි පෙන්눔 කර දෙන්නේ. දැන් අපි රටක් විදිහට ගත්තට පස්සේ මම දකින ඊළඟ කාරණාව තමයි මේ කාල වකවානුවේ අපි හරිම සකසුරුවන් විදිහට වැඩ කටයුතු කරගෙන යන්න ඕන. මොකද ආර්ථික වශයෙන් මේ හිරවීමක ඉන්න නිසා. හැබැයි ඒත් එක්කම විශේෂයෙන්ම ජූනි මාසේ ලබන අවුරුදු ජූනි මාසයට කලින් අපි පත් කරගන්නා විදේශ රාජතාන්ත්‍රිකයන් සම්බන්ධයෙන් කල්පනාකාරී වෙන්න ඕන. මොකද මේක පෙන්눔 කරලා තියෙනවා විදේශගත කටයුතු කරගෙන යද්දී අපිට ලබැඳියාවක් දක්වන්න සමහරවිට ඉන්දියාව වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාව වෙන්නත් පුළුවන්. ඒ රටවල් පවා සමහර වෙලාවට අපේ රාජතාන්ත්‍රිකයන්ගේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් නිසා මතභේදාත්මක තත්ත්වයකට එන්න ඉඩ තියෙනවා කියලා පෙන්වනවා. විශේෂයෙන්ම ජනවාරි මාසයෙන් පස්සේ. එතකොට අපි දැනගන්න ඕනේ රටක් විදිහට හරි රාජතාන්ත්‍රිකයෙන් පත් කර ගැනීමට අපි හැම වෙලාවෙම කල්පනාකාරී වෙන්න ඕනේ. මම දකිනවා පළවෙනි මාස 5ක් වෙන කාලවකවානුව කියන්නේ මැයි මාසයේ අවසන් වෙනකන් ජූනි මාස 2 දක්වාත් ජූනි මාස 2න් පස්සේ වෙන කාලවකවානුවත් ආකාර දෙකකට තමයි මේ ග්‍රහචාරය සිද්ධ වෙන්නේ. ජූනි මාස 2කට කලින් කාලවකවානුව යම් යම් ගැටලුකාරී තත්ත්වයන් වර්ධනය වෙලා තියෙනවා. හැබැයි ජූනි මාස 2න් පස්සේ ඒ ගැටලු අඩු කරන්න පුළුවන් හැකියාව විශේෂයෙන්ම පාලන තන්ත්‍රයට වගේම ඒ වගේම පුද්ගලයන්ටත් ඒක අයිති වෙනවා කියලා පෙන්눔 කරලා දෙනවා. හැකියාව ලැබෙනවා කියලා පෙන්눔 කර දෙනවා. ඉතින් සමස්තයක් වශයෙන් ගත්තොත් ලබන අවුරුද්ද මිශ්‍ර ඵල තියෙන අවුරුද්දක් කියලා තමයි පෙන්눔 කර දෙන්නේ. ඒතර මේ මිශ්‍ර ඵලත් එක්කම මම දකිනවා මෙන්න මෙහෙම දෙයක්. ඔබ යම්කිසි විදිහක ආධ්‍යාත්මික කටයුතු වල නිරත වෙනවා නම් පෙන්눔 කරලා තියෙන දේ තමයි ඔබට ලබන අවුරුද්දේ ජූනි මාස 2 සහ ඔක්තෝබර් මාස 28 අතර කාලවකවානුවේදී ඔබගේ ආධ්‍යාත්මික කටයුතු සාර්ථක කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා කියලා පෙන්වනවා. විශේෂයෙන්ම භාවනා සම්බන්ධ වැඩ කටයුතු වල ඔබ උනන්දු වෙනවා නම් සහ ඔබ සිදු කරනවා නම් එම වැඩ කටයුතු ඔබට සෑහෙන සාර්ථක කරගන්න පුළුවන් සහ විශේෂයෙන්ම ඔබට පැරණි විෂයන් උනත් ඉගෙන ගන්න පුළුවන් හැකියාව තියෙන. එක් ලග්නයේ අනුව සහ පුද්ගල කේන්ද්‍ර අනුව මේ දේ වෙනස් වෙනවා. ඒක මම පස්සේ පැහැදිලි කරන්නම්. හැබැයි මම දකින දේ තමයි සමස්තයක් වශයෙන් ගත්තොත් එහෙම ඔබට පෙන්눔 කරලා තියෙනවා ඔබට ජූනි සහ ඔක්තෝබර් අතර කාලවකවානුවේදී ඔබගේ ආධ්‍යාත්මික ශක්තිතාවයන් වර්ධනය කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා කියලා පෙන්눔 කර දෙනවා. ඉතින් අපි ඊළඟට එක් ලග්නය පිළිබඳව ලග්න පලාපල බලමු. හැබැයි එතෙන්ට කලින් මම එක දෙයක් කියන්න ඕනේ. මේ ලග්න පලාපල කීම කියලා කියන්නේ පුදු ලග්න 12ටම අපි පලාපල පොදුවේ ප්‍රකාශ කිරීමක්. හැබැයි ඔබගේ ග්‍රහචාරය අනුව, ඔබගේ මහදශාවන් අනුව, ඔබගේ අතුරුදශාවන් අනුව මේ කියන පලාපල වෙනස් වෙන්න ඉඩ තියෙනවා කියන එක අමතක කරන්න එපා. ඒකින්ද මේක පර්සනල් රීඩින් එකක් නෙමෙයි. නමුත් මේක පොදුවේ අපි හැමෝටම කොහොමද බලපාන්නේ කියලා විග්‍රහයක යෙදෙන එකක් තමයි මේ අපි දැන් කරන්නේ. අපි ඊළඟට බලමු ඔබගේ එක් ලග්නයට කොහොමද 2026 බලපාන්නේ කියලා. මේෂ ලග්නයෙන් උපන් ඔබ ඊටමත් එඩිටර් වගේම අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් හොඳ හැකියාවක් තියෙන පිරිසක්. මේෂ ලග්න හිමියන්ට මේ අවුරුද්දේ පළවෙනි කාලවකවානුව, පළවෙනි මාස 5 වගේ කාලවකවානුව ඊතරම්ම යහපත් භාවයක් පෙන්වන්නේ නැහැ. හැබැයි අවසාන මාස 7ක වගේ කාලවකවානුව ඔබගේ බලාපොරොත්තු සඵල කරන කාලයක් කියලා පෙන්눔 කර දෙනවා. විශේෂයෙන් මේෂ ලග්න හිමියන්ට මේ අවුරුද්දේදී ඔබ කාලයක් තිස්සේ පෙරම් පුරාගෙන බලාපොරොත්තු වෙලා හිටපු සමහරවිට විවාහයක් සම්බන්ධ කටයුතු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වාහනයක් මිලදී ගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙයක් හදන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නව අධ්‍යාපන කටයුත්ත සම්බන්ධයෙන් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ සෞඛ්‍ය වර්ධනය කර ගැනීම දෙයක් වෙන්නත් පුළුවන්. මේ කටයුතු ඔබට ජූනි මාස 2කින් පස්සේ සාර්ථක කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා කියලා පෙන්눔 කර දෙනවා. දැන් මේ යන කාල වකවානුවේදී මේෂ ලග්න හිමියන්ට විශේෂයෙන් ඔබට වැඩි වැඩ කොටසක් කරන්න සිද්ධ වෙන කාලයක් පෙන්වන්නේ. ඔබට අසාමාන්‍ය විදිහට වෙහෙස මාංශයක් දැනේ. ඔබේ ගෙදර දොර වැඩ කටයුතු කරද්දී, ඔබේ රැකිරක්ෂා කටයුතු සම්බන්ධයෙන් වැඩ කටයුතු කරද්දී ඔබ සෑහෙන මහන්සි වෙන්න සිද්ධ වෙනවා කියලා පෙන්눔 කර දෙනවා. හැබැයි මේ මහන්සියට සාපේක්ෂව තමන්ට එන්න තියෙන ෆීඩ්බැක් එක ග්‍රැටිෆිකේෂන් එක. ඒ කියන්නේ තමන්ව යම්කිසි කෙනෙක් තමන්ව ප්‍රසසුමට ලක් කරන දේවල් ඔබට මේ කාල වකවානුවේදී ලොකුවට බලාපොරොත්තු වෙන්න බෑ. ඒ කියන්නේ මේ කාල වකවානුවේදී ඔබ බලාපොරොත්තු වුණොත් එහෙම මෙතනදී පෙන්눔 කරලා තියෙන්නේ ඔබට හම්බ වෙන්නේ ඔබ කරන වැඩේට සාපේක්ෂව ප්‍රසසුම ලැබෙන්නේ ඊට වඩා අඩුවෙන් කියලා තමයි පෙන්눔 කර දෙන්නේ.
මේ අවුරුද්ද ගත්තට පස්සේ මම දකිනවා මේෂ ලග්න හිමියෝ නොවැම්බර් දෙසැම්බර් මාස දෙකේදී ඔබ ආධ්‍යාත්මික කටයුතු වලට සෑහෙන නැඹුරු වෙලා වැඩ කරයි කියලා පෙන්වුම් කර තිබෙනවා. විශේෂයෙන්ම මේ කාල වකවානුවේදී ආගමික කටයුතු ආධ්‍යාත්මික කටයුතු දෙකම ඔබ සෑහෙන යොමු වෙයි, මේ පිළිබඳ සෑහෙන යොමු වෙයි කියලායි පෙන්වුම් කර තිබෙන්නේ. දැන් මේ අවුරුද්ද මම දකිනවා හොඳටම අලුත් දැනුමක් හොයන්න පුළුවන් කාලයක් කියලා පෙන්වුම් කර තිබෙනවා. සානිත් එක තමයි මේ කාල වකවානුවේ පෙන්වුම් කර දෙන ඔබ උපන් ස්ථානයෙන් හෝ ඔබ උපන් ප්‍රදේශයෙන් ඔබ පිට ගිහිල්ලා වෙනත් තැනක රැඳිලා වැඩ කටයුතු කරන්න පුළුවන් හැකියාව නොවැම්බර් දෙසැම්බර් මාසවලදී වර්ධනය වෙනවා කියලා තමයි මේ කාල වකවානුවේදී පෙන්වුම් කර දෙන්නේ. ඉතින් මේෂ ලග්න හිමියන්ට මේක සුබඵල තියෙන කාලයක් වෙන්නේ මේ අවුරුද්දේ ජූනි මාසේ දෙකෙන් පස්සේ. විශේෂයෙන්ම සෞඛ්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් ගත්තොත් මේ අවුරුද්දේ ඔබට ලොකු සෞඛ්‍ය ප්‍රශ්න එන්නේ නැහැ. හැබැයි හන්දිපත් රුදා, කොන්දේ අමාරු සහ සමහර වෙලාවට කකුල් අමාරු වගේ පොඩි අපහසුතා මේ අවුරුද්ද පුරාම පවතින්න පුළුවන් කියලා පෙන්වුම් කර තිබෙනවා. මේෂ ලග්න හිමියන්ට මේ කාල වකවානුවේදී විදේශගත වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා පෙන්වුම් කර තිබෙනවා. විශේෂයෙන් රටවල් වලට යන්න පුළුවන් හැකියාව මෙහෙම වර්ධනය වෙනවා කියලා තමයි පෙන්වුම් කර තිබෙන්නේ. අනිත් එක තමයි මේ කාල වකවානුවේදී ඔබට හොඳ නෙට්වර්ක් එකක් හදන්න පුළුවන් කාලයක් කියලා පෙන්වුම් කර තිබෙනවා. නෙට්වර්ක් එකක් හදන්න පුළුවන් කියලා කියන්නේ ඒ කියන්නේ ඔබ යම්කිසි බිස්නස් එකක් එහෙම පටන් ගත්තොත් ඔබගේ බිස්නස් එක ප්‍රවර්ධනය කරගන්න පුළුවන් සෝෂල් මීඩියා හරහා වෙන්නත් පුළුවන් නැත්නම් කටින් කට හරහා වෙන්නත් පුළුවන් ඔබගේ බිස්නස් එක ප්‍රවර්ධනය කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. දැන් අවුරුද්දේ මුල් කාලයේදී දරුඵල සම්බන්ධයෙන් ඔබ අපේක්ෂාවෙන් හිටියා නම් පොඩ්ඩක් දරුඵල ප්‍රමාද වෙන්න පුළුවන්. හැබැයි ජූනි මාසයේ දෙකෙන් පස්සේ දරුඵල සම්බන්ධයෙන් යහපත් කාලයක් එනවා කියලා තමයි පෙන්වුම් කර දෙන්නේ. ඉතින් මේ අවුරුද්ද ගත්තට පස්සේ විශේෂයෙන්ම ඔබගේ ෆෝන් එක, ඔබගේ ලැප්ටොප් එක නැත්නම් ඔබගේ ටැබ් එක එහෙම පාවිච්චි කරද්දී පොඩ්ඩක් ඒ සම්බන්ධයෙන් කල්පනාකාරී වෙන්න. මොකද ඇස් සම්බන්ධ ප්‍රශ්න එහෙම එන්න පුළුවන් කියලා පෙන්වුම් කර දෙනවා. විශේෂයෙන්ම ස්ත්‍රීන් එනම් දකුණු ඇහැ එහෙම නැත්නම් පුරුෂයන් එනම් වම් ඇහැ වෙන්නත් පුළුවන්. ඒතර ඇස්වල පොඩි දෘෂ්ටි ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ නිසා ස්ක්‍රීන් ටයිම් එක පොඩ්ඩක් අඩු කරගන්න. අනිත් එක මේ කාල වකවානුවේ මම දකින ඊළඟ කාරණා තමයි ඔබගේ කෑම බීම සම්බන්ධයෙන් ඔබ පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕනේ. සමහර වෙලාවට කෑම රුචිය අඩු වෙන්න පුළුවන් කියලා පෙන්වනවා මේ අවුරුද්දේදී. මොකද සෙනසුරු තැන්පත් වෙලා තියෙන ස්ථානයත් එක්ක. ඒ නිසා කෑම බීම ගනිද්දී සෑහෙන කල්පනාකාරී වීම වැදගත් සහ තමන් පුළුවන් තරම් කෑම බීම තමන්ට කැමති දේවල් හදාගෙන කෑම හරි වැදගත් වෙනවා කියලා මෙතෙන්දී පෙන්වුම් කර තිබෙනවා. ඉතින් මේ කාලේදී ධනය සම්බන්ධයෙන් ගත්තොත් අනවශ්‍ය වියදම් ගොඩක් එනවා කියලා පෙන්වුම් කර තිබෙනවා සහ විශේෂයෙන්ම රෝගාබාධ සම්බන්ධයෙන් තමන්ගේ පවුලේ කට්ටිය වෙනුවෙන් තමන් වෙනුවෙනොත් තමන්ට මුදල් වෙන් කරන්න සිද්ධ වෙනවා කියලා පෙන්වුම් කර තිබෙනවා. ඉතින් මේෂ ලග්න හිමියන්ට මේ අවුරුද්දේ ගත්තාම සුබ වර්ණ කියලා පෙන්වන්නේ රතු සහ නිල් වර්ණය. සුබ දින කියලා පෙන්වන්නේ ඉරිදා, අඟහරුවාදා සහ සෙනසුරාදා. සුබ අංක විදිහට 1 2 4 5 7 සහ 9 පෙන්වුම් කර තිබෙනවා. දැන් මේ අවුරුද්ද මේෂ ලග්න හිමියන්ට පිළියම් වශයෙන් විශේෂයෙන්ම සතියකට සැරයක් කාට හරි තමන්ගේ කෑම එක හරි දෙන එක ගොඩක් හොඳ දෙයක් කියලා පෙන්වුම් කර තිබෙනවා. ඒත් එක්කම අபிසංවිධාන පිරිස සහ තුන් සූත්‍රයේ දිනපතා කීම ගොඩක් හොඳයි කියලා පෙන්වුම් කර තිබෙනවා. අනිත් එක තමයි ඔබට පුළුවන් නම් අඟහරුවාදා දවසක ගෙදර ඉඳලා හරි එහෙම නැත්නම් කෝවිලකට ගිහලා හරි හනුමා චාලිසය කියන්න හෝ අහන්න. ඒකත් ඔබට යම්කිසි විදිහක සහනයක් ලබා දෙයි කියලායි පෙන්වුම් කර තිබෙන්නේ. වෘෂභ ලග්න හිමියන්ට 2026 වර්ෂය සුබදායක සහ අසුබදායක කියන දෙකටම අයත් වෙන වර්ෂයක් විදිහට තමයි පෙන්වුම් කර තිබෙන්නේ. 2026 වර්ෂයේදී විශේෂයෙන්ම වෘෂභ ලග්න හිමියන්ට නව අධ්‍යාපන කටයුතු වලට යන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා පෙන්වුම් කර තිබෙනවා. ඔබ මේ කාල වකවානුවේදී ඔබට මේ කාලේ ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධයෙන් හෝ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් ඔබට ඉගෙන ගන්න පුළුවන් හැකියාව මේ කාල වකවානුවේදී වර්ධනය වෙනවා. ඒත් එක්කම මේ කාල වකවානුවේදී මුල් කාලේ විශේෂයෙන් මැයි මාසයේ දක්වාම ඔබ කරන වැඩ කටයුතු වලට ඔබට ප්‍රශංසාව හිමි වෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන් කියලා පෙන්වනවා. නමුත් ඔබ කැපවීමෙන් වැඩ කටයුතු කරගෙන යාම හරහා මේ 2026 අවුරුද්දේ මැයි මාසයෙන් අනතුරු ඔබගේ නම එහෙම නැත්නම් ඔබට එන ප්‍රශංසාව වර්ධනය වෙන්න ඉඩ තියෙනවා කියලා තමයි මේ අවුරුද්දේ ඔබට පෙන්වුම් කර දෙන්නේ. දැන් 2026 අවුරුද්දේදී තව දෙයක් පෙන්වුම් කළා දෙනවා ඔබගේ පිළිවෙල සම්බන්ධයෙන්. වෘෂභ ලග්න හිමියන්ට මේ අවුරුද්දේදී තමන්ගේ පිළිවෙල හොඳටම හදා ගන්න ඕනේ වර්ෂයක් කියලා පෙන්වුම් කර දෙන්නේ. මොකද ඒකට හේතුව තමයි ඔබට මේ කාල වකවානුවේදී ඔබ යම්කිසි වැඩ කටයුත්තක් කරන්න යද්දී මේ කාල වකවානුවේදී පෙන්වුම් කළා තියෙනවා ඔබේ වැඩ කටයුතු කරගෙන යද්දී ඔබට පිළිවෙල ටිකක් අඩු වෙන්න ඉඩ තියෙනවා කියලා පෙන්වුම් කර දෙනවා. මේ පිළිවෙල අඩු වීම හරහාම තමන්ට ගැටලු ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා හැමදාම තමන් කරන වැඩ සම්බන්ධයෙන් කල්පනාකාරී වෙන්න. විශේෂයෙන්ම අපි හිතමු ගෙදර මොනවා හරි මුළුතැන් ගෙදර උයනවා පිහිනවා කියලා. ඒ යොම්පියොම් කටයුතු වලින් අනතුරුව ඒ කුස්සිය අස්පස් කරලා ලස්සනට තියාගන්න පුළුවන් විදිහට තමන් හැම වෙලාවෙම උත්සාහ කරන්න.
මොකද මේ කාලේ වෙන්න පුළුවන් නරකම දේ තමයි ඔබට සමහර අවස්ථාවලදී තමන්ගේ පිළිවෙල අඩුවීම හරහා තමන්ට මානසික පීඩාවක් ඇති වෙන්න පුළුවන් කියලා පෙන්වනවා. ඒත් එක්කම මේ කාලේ වකුවානුවේදී මම දකින අනිත් කාරණාව තමයි ඔබට පෙන්눔 කරලා තිබෙනවා විශේෂයෙන්ම මේ අවුරුද්දේ ජූනි මාසේ 2කින් පස්සේ කාල වකුවානුව ගත්තාම මේ ජූනි 2කින් පස්සේ කාල වකුවානුවේ තමන්ගේ උත්සාහවන්තභාවය වර්ධනය වෙනවා කියලා පෙන්눔 කර දෙමිනවා. සහ තමන්ට අලුතෙන් මේ කාල වකුවානුවේදී යම්කිසි විදිහක ව්‍යාපාර කටයුතු වලට වුණත් පටන් ගන්න පුළුවන් හැකියාවක් මේ කාල වකුවානුවේදී පෙන්눔 කර දෙනවා. ඒ ඔබගේ මම දකින හොඳම කාරණා ටික තමයි විශේෂයෙන් මේ කාල වකුවානුවේදී මේ අවුරුද්දේදී ඔබ ඊ타මත්ම වෙහෙස මහන්සියෙන් වැඩ කරනවා වගේම ඔබට විදේශගත වෙන්න පුළුවන් හැකියාවත් මේ කාල වකුවානුවේදී වර්ධනය වෙනවා කියලා පෙන්눔 කර දෙනවා. දැන් වෘෂභ ලග්න හිමියන්ගේ මේ කාල වකුවානුව ඔබ ප්‍රවේශම් වෙන්න ඕන එක කටයුත්තක් තමයි කට පරිස්සම් කරගෙන වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ. විශේෂයෙන්ම ඔබ මේ කාල වකුවානුවේ තමන්ගේ රාජකාරී ස්ථානයේ වැඩ කටයුතු කරගෙන යද්දී ඔබගේ හිතමිතුරන් සමග නැත්නම් රාජකාරී යෙදෙන අය සමග ඔබ කතා බහ කරද්දී ප්‍රවේශම් වෙන්න ඕනේ කියලා පෙන්눔 කර දෙනවා. මොකද මේ කාල වකුවානුවේදී ඔබ කියන කරන දේවල් කාට් එක්ක හරි කියනකොට අනිත් අයට කියනකොට ඒ අය හරහා ඔබට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ පෞද්ගලික දේවල්, තමන්ගේ පවුලේ අය සම්බන්ධයෙන් දේවල්, තමන්ගේ රාජකාරී ස්ථානයේ යහළුවෝ සමගත්, තමන්ගේ යහළුවෝ සමගත් කතා බහ කරද්දී ප්‍රවේශම් වෙන්න ඕනේ. අනික් කාරණාව තමයි තමන්ගේ රැකියා කරන ස්ථානයේදී අනවශ්‍ය කිසිම දෙයකට කට දාන්න යන්න එපා. මොකද මේ කාල වකුවානුවේ බොහෝ දෙනෙක් ඔබව වැරදියට වටහා ගන්න ඉඩ තියෙනවා කියලා පෙන්눔 කර දෙනවා. ඉතින් වෘෂභ ලග්න හිමියන්ට මේ කාල වකුවානුවේ ගත්තට පස්සේ විශේෂයෙන්ම සමතතා සම්බන්ධයෙන් ගත්තොත් ඔබ දෙවෙනි විවාහයකට හෝ එහෙම නැත්නම් තමන්ට සමන්තාවයක් ගැටලුවක් තියෙනවා නම් මේ වෙලාවේ ඊළඟ සමන්තාවයකට තමයි යන්න එහෙම හිතාගෙන ඉන්නවා නම් එම කටයුත්තක් කරගන්න පුළුවන් හැකියාව මේ කාල වකුවානුවේදී පෙන්눔 කර දෙනවා. දැන් වෘෂභ ලග්න හිමියන්ට මේ කාල වකුවානුවේදී විශේෂයෙන්ම මේ අවුරුද්දේදී සුබ දින විදිහට පෙන්눔 කරලා දෙනවා බදාදා, සිකුරාදා සහ ඉරිදා දවස්. ඒත් එක්කම සුබ අංකයේ විදිහට පෙන්වන්නේ අංක 6. සුබ වර්ණ විදිහට සුදු, ක්‍රීම් සහ අයිවරි පාට පෙන්눔 කර තිබෙනවා. දැන් වෘෂභ ලග්න හිමියන්ට මේ පවතින ගැටලුකාරී තත්ත්වයන්ට යම්කිසි විදිහක පිළියම් විදිහට සෙනසුරාදා දිනවල යම්කිසි විදිහක දානමය පුණ්‍ය කර්ම කරනවා නම් හොඳයි කියලා පෙන්눔 කර දෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම ගයත්‍රි මන්ත්‍රය ඔබ කියන්න පුළුවන් නම් කියන්න, එහෙම නැත්නම් අහන්න හරි ඔබට හැකියාව තියෙනවා නම් එය ඔබට යම්කිසි සහනයක් සැලසෙයි කියලායි පෙන්눔 කර තිබෙන්නේ. මිතුරු ලග්නයෙන් උපන් ඔබට මේ අවුරුද්ද ගත්තට පස්සේ ඊ타මත්ම මහන්සියකින් වැඩ කරන්න සිද්ධ වෙන අවුරුද්දක් කියලා පෙන්눔 කර දෙනවා. මිතුරු ලග්න හිමියන්ට මැයි මාසයේ දක්වා කාලවකවානුව ඔබ කරන වැඩ කටයුතු වලට සාපේක්ෂව ඔබට මහන්සි වෙන්න තියෙන ප්‍රමාණය වැඩි කියලායි පෙන්눔 කර දෙන්නේ. මොකද මේ වෙලාවේ මිතුරු ලග්න හිමියන්ගේ සෙනසුරු 10 වෙනි තැන්පත් වෙලා තියෙන්නේ. මේ සෙනසුරු 10 වෙනිදී ඔබට මේ කාලවකවානුවේ බොහෝ පිරිසක් සමග වැඩ කරන්න වගේම වැඩ වැඩි වෙන්න පුළුවන් කියලා පෙන්눔 කර තිබෙනවා. හැබැයි තව පොඩි එක කාරණයක් තියෙනවා මිතුරු ලග්න හිමියන්ට මතක් කරන්න. ඒ තමයි මේ කාලවකවානුව ගත්තට පස්සේ පෙන්눔 කළා තියෙනවා මිතුරු ලග්න හිමියන්ගේ කම්මැලිකම ටිකක් වැඩි වෙනවා කියලා පෙන්눔 කර තිබෙනවා. එතකොට මේ කාලවකවානුවේදී ඔබ වැඩක් කරද්දී ඔබ සැලසුම් සහගතව කරන්න උත්සාහ කරන්න ඕන වගේම කම්මැලිකම, කුසීතකම අඩු කරගන්න මොනවා හරි ක්‍රමයක් පාවිච්චි කරන්න ඕනේ. එක්ක සමහරලාට එක්සර්සයිස් කරන්න, එහෙම නැත්නම් Tamanට ඒ වෙලාවේ මහන්සියක් දෙන්න ඕන, පොඩ්ඩක් රෙස්ට් කරලා පස්සේ වැඩ කටයුතු කරන්න. යනාදී වශයෙන් Taman ඊ타මත්ම කැපවීමෙන් මේ කාලේ වැඩ කරන්න ඕනේ කියලා පෙන්눔 කර දෙනවා. දැන් මිතුරු ලග්න හිමියන්ට මේ කාලේ විශේෂයෙන්ම ජූනි මාසේ 2කින් පස්සේ කාලවකවානුවේදී ඔබට නිවාස කටයුතු වල වර්ධනයක් සිද්ධ වෙනවා කියලා පෙන්වනවා සහ ධනයේ වර්ධනයක් වෙනවා කියලා පෙන්눔 කර තිබෙනවා. විශේෂයෙන්ම පහුගිය කාලවකවානුවේදී යාන වාහන සම්බන්ධයෙන් ඔබට උනන්දුවක් තිබුණා නම්, නිවාසයක් හදන්න හෝ නිවාසයක් ගැනීම සම්බන්ධයෙන් උනන්දුවක් තිබුණා නම් එම කටයුතු සාර්ථක කරන්න පුළුවන් කාලයක් කියලායි මේ කාලවකවානුව ඔබට පෙන්눔 කර දෙන්නේ. මේ කාලවකවානුවේදී මම දකින තව දෙයක් තමයි මිතුරු ලග්න හිමියන්ට විශේෂයෙන් මේක පෙන්눔 කළ තිබෙනවා අන්තර්ජාතික වශයෙන් වැඩ කටයුතු කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඔබ ජාත්‍යන්තර සමර්ථතා සම්බන්ධයෙන් එහෙම උනන්දුවක් දක්වන කෙනෙක් නම්, අන්තර්ජාතික සමර්ථතා සම්බන්ධයෙන් ඔබ උනන්දුවක් දක්වන කෙනෙක් නම් ඒ වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වර්ෂයක් විදිහට මේ වර්ෂය සලකන්න පුළුවන්. ඒත් එක්කම විදේශගත වීම පෙන්눔 කළ දෙනවා. විශේෂයෙන්ම ඔබට ජූනි මාසේ 2 සහ නොවැම්බර් මාසේ අග අතර කාලවකවානුවේදී ඔබට විදේශගත වීම කිහිපයකට උනත් යන්න පුළුවන් කියලා පෙන්වනවා. විදේශ රටවල් වලට සංචාරය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒත් එක්කම මිතුරු ලග්න හිමියන්ට මේ කාලේ වකවානුවේදී
ඔබගේ ආගම දහමට තියෙන නැඹුරුව වැඩි වෙනවා වගේම වෙනත් ආගම් සම්බන්ධයෙන් දර්ශනයන් සම්බන්ධයෙන් උනන්දුවක් ඇති වෙනවා කියලා පෙන්වුම් කර දෙනවා. සමහර වෙලාවට ඔබ තේරවාදී බුද්ධ ආගම අදහන කෙනෙක් නම් ඔබට මහායාන බුද්ධ ආගම ගැන යම්කිසි අදහසක් පළ වෙලා ඔබ ඒ පිළිබඳව රිසර්ච් එකක එහෙම යෙදෙන්න පුළුවන්. අන්න ඒ වගේ මං කියන්නේ ආගම මාරු කරනවා නෙමෙයි. නමුත් යම්කිසි විදිහක ඔබට උනන්දුවක් ඇති වෙන්න පුළුවන් කියලා පෙන්වුම් කර දෙනවා. ඒත් එක්කම මේ කාල වකවානුව විශේෂයෙන් මිතුරු ලග්න හිමියන්ට ඊළඟ අවුරුද්ද 2026 අවුරුද්ද තාක්ෂණික කාරණා ඉගෙන ගන්න පුළුවන් වර්ෂයක් විදිහටත් පෙන්වුම් කර දෙනවා. ඉතින් මිතුරු ලග්න හිමියන්ට මේ වර්ෂය ගත්තට පස්සේ බොහෝ සුබඵල තියෙන කාලයක්. හැබැයි මහන්සිය වැඩියෙන් තියෙන කාලයක් වගේම ඔබට මේ කාල වකවානුවේදී ඔබගේ මවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙනවා. ඒත් එක්කම ඔබට කොන්දේ අමාරු සම්බන්ධයෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙනවා. ඒවෙන් ප්‍රවේශම් වෙලා තමන් වැඩ කටයුතු කරගෙන යන නිසා විශේෂයෙන්ම මේක පෙන්වුම් කරලා තියෙන දේ තමයි 2026 ජූනි මාසයෙන් පස්සේ කාල වකවානුවේදී ආදායම් මාර්ගවල හොඳ වර්ධනයක් ඔබට ඇති වෙනවා කියලා පෙන්වුම් කර දෙනවා. ඉතින් මිතුරු ලග්න හිමියන්ට මේ අවුරුද්දේදී සුබ දින විදිහට බදාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින පෙන්වුම් කර දෙනවා. සුබ අංක හැටියට පෙන්නනවා 3 සහ 5 කියන අංක දෙක. ඒත් එක්කම සුබ වර්ණ වශයෙන් කොළ සහ කහ වර්ණයන් පෙන්වුම් කර දෙනවා. ඔබට මේ අවුරුද්දේදී ඔබ වැඩ කටයුතු කරගෙන යද්දී විශේෂයෙන්ම මේ අවුරුද්දේදී ඔබට පිළියම් වශයෙන් තුන් සූත්‍රයේ සජ්ජායනා කිරීම, මෝර පිටිත දිනපතා කීම හරි වැදගත් වෙනවා. ඒත් එක්කම බ්‍රහස්පතින්දා දිනවලදී ඔබ කෝවිලකට ගිහිල්ලා දක්ෂිනාමූර්ති දෙවියන්ට පූජා පැවැත්වීම, අර්චනා පූජා කියන්නේ පොඩි පූජාවක් තිබ්බත් ඇති පහනක් පත්තු කළ මල් ටිකක් තියලා ඒක ඔබට ගොඩක් වැදගත් වෙනවා කියලා පෙන්වනවා. සහ ගුරු මන්ත්‍රය. ඒ කියන්නේ ගුරුවරුන්ට අපි කියන මන්ත්‍රයක් තියෙන ගුරුවරුන්ට කියලා කියන්නේ මේක අපි කියන්නේ සියලුම ගුරුවරුන්ට කියන මන්ත්‍රයක් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. ගුරු මන්ත්‍රය කියලා සර්ච් කරොත් එහෙම ඔයගොල්ලන්ට හම් වෙන ගුරු මන්ත්‍රය පුළුවන් නම් ඔබට කියන්න පුළුවන් නම් බ්‍රහස්පතින්දා දවසක උදේවරුක 11 වරක් වගේ ඒක ඔබට යහපත් වෙනවා කියලා පෙන්වුම් කර තිබෙනවා. කටක ලග්නයෙන් උපන් ඔබට මේ කාල වකවානුව ගත්තාම පොඩි ට්‍රාන්සිෂන් ටයිම් එකක්. ඒ කියන්නේ වෙනස් වීම බලාපොරොත්තු විය හැකි කාලයක් කියලායි පෙන්වුම් කර දෙන්නේ. කටක ලග්න හිමියන්ට පෙන්වන අවුරුද්දේ පළවෙනි මාස පහේදී ඔබ බොහෝ දේවල් සැලසුම් කරනවා කියලා පෙන්වුම් කර තිබෙනවා. මේ කරන සැලසුම් අනුව ඔබට වැඩ කටයුතු ඉස්සරහට සාර්ථක කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් විශේෂයෙන් මම දැක්ක දේ තමයි මේ අවුරුද්ද ගත්තාම 2026 අවුරුද්ද ගත්තාමත් 2025 අවුරුද්ද ගත්තාම 2025 අවුරුද්දේ ජූනි සහ ජූලි කාලවලදී ඔබ සැලසුම් කරපු ගොඩක් වැඩ කටයුතු 2026 ජූනි මාසෙන් පස්සේ කරන්න පුළුවන් කියලා පෙන්වුම් කර දෙනවා. කටක ලග්න හිමියන්ට ගුරු ලග්නගත වෙනවත් එක්කම ඔබගේ කීර්තිය වැඩි වෙනවා. ඔබගේ වැඩ කරන්න පුළුවන් පරාසය වැඩි වෙනවා. විශේෂයෙන්ම ඔබ අධ්‍යාපන කටයුතු වල නිරත වෙන කෙනෙක් නම් කටක ලග්න හිමියෝ ඒ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා කියලා පෙන්වුම් කර දෙනවා. දැන් කටක ලග්න හිමියන්ට මම දකින අනිත් කාරණාව තමයි මේ අවුරුද්ද ගත්තාම මේ අවුරුද්දේ මැද භාගයෙන් පස්සේ තමන්ගේ රැකී ආරක්ෂා කටයුතු වල ලොකු වෙනසක් වෙනවා කියලා පෙන්වනවා. ඒත් එක්කම ඔබට මේ කාල වකවානුව ඒ කියන්නේ 2025 දෙසැම්බර් කාලේ ඉඳලා 2026 ජූනි මාසයේ දක්වා කාල වකවානුවේදී ඔබගේ රැකියාව වෙනස් කරන්න ඕනේ කියලා ඔබට හැඟීමක් ඇවිල්ලා තියෙනවා. නැත්නම් රැකියා කටයුතු වල යම්කිසි වෙනසක් කරගෙන යන්න ඕනේ කියලා ඔබට හැඟීමක් ඇවිල්ලා තියෙනවා. ඒ කාරණා ඔබට ජූනි මාසේ දෙකෙන් පස්සේ කරන්න පුළුවන් කියලායි පෙන්වුම් කර තිබෙන්නේ. අනිත් එක තමයි මේ කාල වකවානුවේදී ඔබ ටිකක් රෝගාබාධ සම්බන්ධයෙන් ප්‍රවේශම් වෙන්න ඕනේ. විශේෂයෙන්ම ජූනි මාසෙ දෙක දක්වා මොකද මේ කාල වකවානුවේදී ඔබට පෙනෙනවා කකුල් සම්බන්ධ රෝගාබාධ ඒත් එක්කම ગેස්ට්‍රයිටිස් තත්ත්වයන් පෙන්වුම් කර තිබෙනවා. අනිත් එක තමයි පිටිකෑම ආශ්‍රිත ප්‍රශ්න දෙකක් පෙන්වනවා. එකක් තමයි කොලෙස්ටරෝල් සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අනිත් එක තමයි බඩවැල් වල ගැටලු ඇති වෙන්න පුළුවන් කියලා පෙන්වුම් කර තිබෙනවා. ඒත් එක්කම මම දකිනවා කටක ලග්න හිමියන්ට විශේෂයෙන්ම හදිසි අනුතුරු වලින් පරිස්සම් වෙන්න ඕනේ කාලයක් කියලා පෙන්වුම් කර තිබෙනවා. ඔබ වැඩ කටයුතු කරගෙන යද්දී ඔබ ටිකක් කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද මේ කාල වකවානුවේ ගත්තාම විශේෂයෙන්ම ඔබට පෙන්නනවා හදිසි අනුතුරු සහිත තත්ත්වයක් පෙන්නනවා. විශේෂයෙන්ම වාහන අනුතුරු පෙන්නනවා. ඒ නිසා වැඩි වේගයෙන් එහෙම පදවන්න යන්න එපා. ඔබට ගැටලු ඇති වෙන්න පුළුවන් කියලායි පෙන්වුම් කර දෙන්නේ. දැන් මේ කාල වකවානුව ගත්තොත් විශේෂයෙන්ම 2026 ජූනි මාසෙ දෙකෙන් පස්සේ කටක ලග්න හිමියන්ට තමන්ගේ විවාහ කටයුතු සම්බන්ධ වැඩ කටයුතු සාර්ථක වෙන කාලයක් කියලා පෙන්වනවා. ඒත් එක්කම කටක ලග්න හිමියන්ට විශේෂයෙන් පෙන්වනවා රාහු මහදශාවේ හෝ රාහු අතුරු දශාව ගමන් කරන කෙනෙක් නම් ඔබ අනතුරු සම්බන්ධයෙන් පරිස්සම් වෙන්න ඕනේ කාරණා කිහිපයකින්. එකක් හදිසි අනතුරු, අනිත් එක තමයි මේක පෙන්වන ආසාත්මික සහ සම්බන්ධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ කාල වකවානුවේදී ඔබට බෝවන රෝග එහෙම හැදෙන්න පුළුවන් ඉඩකඩ වැඩි කියලා පෙන්වුම් කර තිබුණා. ඒ නිසා පොඩ්ඩක් සෞඛ්‍ය සම්බන්ධයෙන් පරිස්සම් වෙන්න. විවාහ කටයුතු ගොඩක් සාර්ථක වෙන කාලයක් කියලා තමයි මේ කාල වකවානුව කටක ලග්න හිමියන්ට පෙන්වුම් කර දෙන්නේ. ඒ නිසා කවුරු හරි මේ කාල වකවානුවේදී සම්බන්ධතා ආරම්භ කරන්න එහෙම හිතාගෙන ඉන්නවා නම් වඩා සුදුසු කාලයක් කියලා පෙන්නනවා 2026 ජූනි මාසයේ දෙකෙන් පස්සේ කාල වකවානුව. ඉතින්
විශේෂයෙන්ම 2026 ජූනි මාසයෙන් පස්සේ මම දකිනවා කාරණා කීපයක්. එකක් තමයි ආයුර්වේදය සම්බන්ධයෙන්, එහෙම නැත්නම් ජ්‍යොතිෂය සම්බන්ධයෙන්, එහෙම නැත්නම් අභිධර්මයේ සම්බන්ධයෙන්, එහෙම නැත්නම් පුරාවිද්‍යාව සම්බන්ධයෙන් යම් කිසි කෙනෙක් උනන්දු වෙනවා නම් ඒ උනන්දුවට හරියන විදිහට ඔබට ඉගෙන ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා කියලා පෙන්눔 කර දෙවෙනවා. ඒත් එක්කම මේ අවුරුද්ද ගත්තාම කටක ලග්න හිමියන්ට සුබ දවස් වශයෙන් පෙන්වනවා සඳුදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දවස්. සුබ වර්ණ වශයෙන් සුදු සහ කහ වර්ණය පෙන්눔 කර දෙවෙනවා. සුබ අංක වශයෙන් 2, 7 සහ 9 කියන අංක පෙන්눔 කර දෙවෙනවා. එතකොට මේ කාල වකවානුවේදී පිළියම් වශයෙන් ගත්තොත් එහෙම විශේෂයෙන්ම බ්‍රහස්පතින්දා දවස්වල දක්ෂිනාමූර්ති දෙවියන් වඳින්න. අනිත් එක තමයි පුළුවන් තරම් ඔබ දිනපතාම ආනාපාන සති භාවනාව වඩලා රතන සූත්‍රයේ දිනපතා කියන්න එය ඔබට ලොකු යහපතක් ගෙනේ කියලායි පෙන්눔 කර දෙවෙන්නේ. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ මේ අවුරුද්දේදී සෙනසුරු 8 වෙනි තැන්පත් වෙලා තියෙනවා. එතකොට ඔබගේ කේන්ද්‍රය මේ වෙලාවේ ගුරු 11 වෙනි තැන්පත් වෙනවා. ජූනි මාසයේ 2 වෙනිදාන් පස්සේ ගුරු 12 වෙනිට එනවා. දැන් මේ ගුරු 11 වෙනිදා ගමන් කරන මේ කාලවකවානුවේදී පෙන්눔 කළා තියෙනවා ඔබගේ ගොඩක් අවධානය යොමු වෙලා තියෙන ඔබගේ පවුල සම්බන්ධයෙන්, දුව දරුවන් සම්බන්ධයෙන් තමයි මේ වෙලාවේ අවධානය වැඩියෙන් තියෙන්නේ. එතකොට රාහු 7 වෙනි නිසා කේතු ලග්නයේ තැන්පත් වෙලා තියෙන්නේ. දැන් මේ කේතු ලග්නේ ඉන්නවා කියලා කියන්නේ ස්ට්‍රැටජික් දේවල්. ඒ කියන්නේ ඔබ ගොඩක් කාලෙ මේ වෙලාවේ හරි සූක්ෂමව වැඩ කටයුතු කරගෙන යනවා කියලා පෙන්වනවා. සහ රාහු 7 වෙනි නිසා මේ කාල වකවානුවේ ඔබට විදේශගත වෙන්න වගේම විදේශයන්ගේ සිට නායකයන් උදව් උපකාර එහෙම ලබා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා කියලා පෙන්눔 කර දෙවෙනවා. දැන් මේ අවුරුද්ද ගත්තාම සිංහ ලග්න හිමියෝ ටිකක් තමන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් පරිස්සම් වෙලා වැඩ කරගෙන යන්න ඕනේ. කියන්නේ සෙනසුරු ලග්න අෂ්ටම අපලයක් යන නිසා මේ කාල වකවානුවේදී ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් වරිණාල ප්‍රශ්න ඇති වෙනවා. බඩ සම්බන්ධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒත් එක්ක මුත්‍රා සම්බන්ධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනේ. දැන් විශේෂයෙන්ම 2026 මම දකින හොඳම කාරණාව තමයි 2026 ජූනි මාසේ 2කින් පස්සේ සිංහ ලග්න හිමියන්ට රැකියාව මාරු කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා කියලා පෙන්눔 කර දෙනවා. ඒ නිසා ඔබ යම් කිසි විදිහක රැකියාව මාරු කරන්න හිතාගෙන ඉන්නවා නම් මේ කාල වකවානුව මේ අවුරුද්දේ මැද ගොඩක් හොඳ කාලයක් විදිහට තමයි පෙන්눔 කර දෙන්නේ. ඒත් එක්කම සිංහ ලග්න හිමියන්ට මේ කාල වකවානුවේදී මම දකින අනිත් කාරණාව තමයි ඔබට පෙන්නනවා අලුතෙන් දැනුම හොයන්න පුළුවන් කාලයක් කියලා පෙන්눔 කර දෙනවා. විශේෂයෙන් මම දකින දේ තමයි මේ අවුරුද්දේ අවසාන භාගයේ වෙනකොට ඔබට පෙන්වනවා නොවැම්බර් දෙසැම්බර් මාසවලදී ඔබට යන්න පුළුවන් ඔබ කැමති ආගමික ස්ථානවලට එමන් නැත්නම් ආධ්‍යාත්මික කටයුතු වල ඔබ නිරත වෙලා ඉන්නවා නම් බණ භාවනා ආදිය වර්ධනය කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මේ කාලවකවානුව විශේෂයෙන් ලබන අවුරුද්දේ 2026 දෙසැම්බර් සහ නොවැම්බර් කාලවකවානුව පැහැදිලිව පෙන්눔 කර දෙනවා. දැන් මේ කාලවකවානුව මම දකින දේ තමයි මේ අවුරුද්දේ ඔබට අභියෝගාත්මක කාලයක් එනවා වගේම හැබැයි ඔබට යම් කිසි විදිහක මූල්‍යමය වශයෙන් වාසියක් වගේම ඔබ කැමති තැන් වලට යන්න පුළුවන් අවස්ථාව වෙන අවුරුද්දක් කියලා පෙන්눔 කර දෙනවා. ඒතර මම දකින දේ තමයි විශේෂයෙන්ම සිංහ ලග්න හිමියන්ට මේ අවුරුද්දේ කාලවකවානුව ගත්තාම රැකියා කටයුතු වල ඔබ වෙනසක් කරන්න හිතාගෙන ඉන්නවා නම් ජූනි මාස 2 වෙනකම් පොඩ්ඩක් කල්පනා කරලා ඉන්න. ඒතර ජූනි 2 න් පස්සේ ඔබට හොඳ තැනකට යන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒත් එක්කම මේ කාල වකවානුවේ මම දකින අනිත් කාරණාව තමයි ඔබගේ මානසික පීඩාව ටිකක් වැඩි වෙලා තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම තමන්ගේ පවුලේ අය සමග ගැටුම් ඇති වෙන්න පුළුවන් කාලයක් කියලා පෙන්눔 කර දෙනවා. පවුලේ අය නිසා තමන්ට පීඩාවක් ඇති වෙන්න පුළුවන් කියලා පෙන්වනවා. සහ මේ කාල වකවානුවේදී තමන් ටිකක් හැකිලිච්ච ගතියක් තමන්ට දැනෙන්න පුළුවන්. මොකද කේතු ලග්නගතව ඉන්නවා කියලා කියන්නේ තමන්ගේ පූර්ණ ස්වභාවයෙන් නෙමෙයි ගොඩක් කලාවට ඉන්නේ. ඒ කියන්නේ කෙට්ටු වෙන්න පුළුවන් මේ කාල වකවානුවේදී කෑම අරුචියක් ඇති වෙන්න පුළුවන්, කෑම පාලනයක් ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම රාහු 7 වෙනිදී සමහරවිට ඔබට ඔබ කවදාවත් හිතපු නැති අයගෙන් ඔබට ඇමතුම් එහෙම වෙන්න පුළුවන්. සමහරවිට විදේශගතව සිටින තමන්ගේ ඥාතීන්ගෙන් වෙන්න පුළුවන්. අවුරුදු ගාණක් තමන් එක්ක කතා කරපු නැති කට්ටියකින් වෙන්න පුළුවන්. එතකොට මේ කාලේ සම්බන්ධතාව වර්ධනය වෙන හැබැයි වර්ධනය වෙන හැම සම්බන්ධතාවක්ම තමන්ට යහපත් කියලාම හිතන්නත් එපා. මොකද මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි රාහු 7 වෙනිදා ගමන් කරද්දී සමහර සම්බන්ධතා හරහා සමහරලාට එක සැරේම තමන්ගේ පරණ යාළුවෙක් කතා කරලා බිස්නස් එකකට වගේ තමන්ට එන්න කියයි. එහෙම නැත්නම් යම්කිසි මුදල් ප්‍රමාණයක් දෙන්න අපි බිස්නස් එකක් පටන් ගමු කියලා කියයි. එතෙන්දී ඔබ බොහොම පරිස්සම් වෙන්න ඕනේ. මොකද එතෙන්දී තමන්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියලා පෙන්නනවා. තමන්ට සමහරවිට ලොකු පාඩුවක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා කියලා පෙන්눔 කර දෙනවා. ඒ නිසා පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න. ඒත් එක්කම සෙනසුරු 8 වෙනි තැන්පත් වෙලා තියෙන නිසා මේ කාල වකවානුවේදී ඔබ වගා කටයුතු වල එහෙම නිරත වෙලා ඉන්නවා නම් වගාවෙන් සමඵල ගන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු ප්‍රොෆිට් එකක් නැතුව ලොකු ලොස් එකක් නැතුව යම් කිසි විදිහක වර්ධනයක් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා පෙන්눔 කර දෙනවා. ඉතින් සිංහ ලග්න හිමියන්ට මේ කාල වකවානුව ගොඩක් අභියෝගාත්මක කාලයක්. හැබැයි 2026 අග
මාස දෙකේදී ඔබගේ වැඩ කටයුතු පහසුවක් කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා කියලා පෙන්눔 කර දෙවෙනවා. ඉතින් මේ කාල වකවානුව ගත්තට පස්සේ මම දකිනවා විශේෂයෙන්ම 2026 ශුභ දවස් විදිහට සිංහල ලග්න හිමියන්ට ඊරිදා අඟහරුවාදා බදාදා සහ සිකුරාදා යහපත් කියලා පෙන්නනවා. ශුභ අංක වශයෙන් 1 සහ 4 තමයි පෙන්눔 කරලා තියෙන්නේ. ශුභ වර්ණය රතු වර්ණය තමයි පෙන්눔 කර දෙන්නේ. දැන් සිංහල ලග්න හිමියන්ට පිළියම් වශයෙන් අභිසම්විධාන පිරිත පුළුවන් තරම් දිනපතා උදේ හවස කියනවා නම් හොඳයි. බෝධි පූජා පවත්වන එක ගොඩක් හොඳයි. ඒත් එක්කම සූර්ය නමස්කාරය කරන එක ගොඩක් හොඳයි කියලා පෙන්눔 කර දෙනවා. සහ මේ කාල වකවානුවේදී දානමය පින්කම් පුළුවන් තරම් කරන්න. අනිත් එක තමයි සිංහල ලග්න හිමියෝ මේ කාල වකවානුවේදී සෙනසුරාදා දවස්වල පුළුවන් නම් කෝවිලකට ගිහිල්ලා සෙනසුරු දෙවියන්ට, විෂ්ණු දෙවියන්ට, හනුමා දෙවියන්ට අර්චනා පූජා තියනවා නම් ගොඩක් හොඳයි. මොකද ඔබට සෙනසුරුගෙන් වෙන බලපෑම ටික ටික අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ අවුරුද්ද ඔබ හරි කල්පනාවෙන් ගත කරන්න ඕන අවුරුද්දක් කියලායි සිංහල ලග්න හිමියන්ට පෙන්눔 කර දෙන්නේ. කන්‍යා ලග්න හිමියන්ට මේ කාල වකවානුව ගත්තාම තමන්ගේ සමල්තාව සම්බන්ධයෙන් තමන් සෑහෙන කල්පනාවෙන් කටයුතු කරගෙන යන්න ඕනේ කාලයක්. විශේෂයෙන් පෙන්눔 කළ තියෙනවා කන්‍යා ලග්න හිමියන්ගේ සෙනසුරු 7 වෙනි තැන්පත් වෙලා මේ අවුරුදු පුරාම ඉන්න නිසා ඔබගේ සහකරු සහකාරිය සමග බොහොම කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ. මොකද මේ කාලේදී ඔබට හිතෙන්න පුළුවන් ඔබගේ සහකරු සහකාරිය ඔබත් සමග වැඩ කටයුතු හරියට කරගෙන යන්නේ නැහැ කියලා, නැත්නම් ඇටෙන්ෂන් එක එහෙම නැහැ කියලා. නමුත් එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. ගොඩක් වෙලාවට ඔබටත් සමහර වෙලාවට කාර්යබහුල වීම නිසා ඔබ දෙදෙනා අතර ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් කතා බහ කරලා වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ. ඒත් එක්කම මේ අවුරුද්ද කන්‍යා ලග්න හිමියෝ විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඔබ වැඩ කරනවා නම් ඔබගේ වැඩ කටයුතු සාර්ථක වෙන කාලයක් කියලා පෙන්වනවා. විශේෂයෙන්ම ජූනි මාස දෙකෙන් පස්සේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව වැඩ කරන ඔබගේ වැඩ කටයුතු උඩට එන කාලයක් කියලා තමයි මේක පෙන්눔 කර දෙන්නේ. දැන් කන්‍යා ලග්න හිමියන්ට මම දකින අනිත් කාරණාව තමයි මේ කාල වකවානුව ගත්තට පස්සේ රාජකාරී කටයුතු වල ඔබට සෑහෙන සාර්ථකත්වයක් පෙන්눔 කළ තියෙනවා. ජූනි මාසේ දෙකෙන් පස්සේ ජූනි දෙකෙන් පස්සේ ඔබගේ වැඩ කටයුතු වර්ධනය වෙන ගතියක් පෙන්눔 කළ තියෙනවා. හැබැයි ජූනි දෙක දක්වා ඔබගේ දක්ෂතාවයන් වලට වඩා අඩු දක්ෂතාවයකින් වැඩ කරන කට්ටිය කරන වැඩත් ඔබට කරන්න සිද්ධ වෙනවා කියලා පෙන්눔 කර දෙනවා. ඒත් එක්කම මේ කාල වකවානුවේදී මම දකින දෙයක් තමයි ඔබගේ වැඩ කටයුතු කරගෙන යද්දී ඔබ විශේෂයෙන්ම අන් අයගේ සහයෝගය මත තමන් වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ කියලා පෙන්නනවා. මොකද අන් අයගේ සහයෝගය මතයි ඔබගේ වැඩ කටයුතු බොහොමයක් සාර්ථක වෙන්නේ කියලා කන්‍යා ලග්න හිමියන්ට මේ කාලේ පෙන්눔 කර දෙන්නේ. හැබැයි ජූනි මාස දෙකෙන් පස්සේ කාල වකවානුවේදී ඔබගේ ආදායම් මාර්ගය සෑහෙන වර්ධනය වෙන්න පටන් ගන්නවා කියලාත් පෙන්눔 කර දෙනවා. දැන් මේක මම දකින අනිත් කාරණාව තමයි ඔබට මව සමග ඔබගේ ගැටලුකාරී තත්ත්වයක් එහෙම තිබ්බනම් පහුගිය කාල වකවානුවේදී මේ අවුරුද්දේදී මව සමග තියෙන සමබරතාවය හොඳට වර්ධනය කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා කියලා පෙන්눔 කර දෙනවා. කන්‍යා ලග්න හිමියා මේ කාල වකවානුවේ ගත්තහම මේ අවුරුද්දේදී ඔබට සුබ දවස් වශයෙන් බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින පෙන්눔 කර දෙනවා. සුබ අංක වශයෙන් 2, 3, 5 සහ 7 පෙන්눔 කර දෙනවා. සුබ වර්ණය වශයෙන් පෙන්වන්නේ කොළ පැහැති වර්ණයයි. ඔබට මේ අවුරුද්දේදී ඔබට පිළියම් වශයෙන් පෙන්눔 කර තියෙනවා. විශේෂයෙන්ම බ්‍රහස්පතින්දා දිනයට බෙහෙත් හෝ ආහාර අන් අයට දන් දෙනවා නම් හොඳයි. ඒත් එක්කම තුම්පිරිත සහ චන්ද පිරිත මේ කාල වකවානුවේදී ඔබ සජ්ජායනා කරනවා නම් ගොඩක් හොඳයි කියලා පෙන්눔 කර දෙනවා. විශේෂයෙන්ම විෂ්ණු සහස්‍රනාමය ඔබට කියන්න පුළුවන් නම් එහෙම නැත්නම් මාසකට සැරයක් හරි කෝවිලකට ගිහිල්ලා එක්ක බදාදා හෝ සෙනසුරාදා දවසක විෂ්ණු සහස්‍රනාමය ඔබට තියන්න පුළුවන් නම් පූජාවක් වශයෙන් කරන්න පුළුවන් නම් ඉන්න ඔබට ලොකු යහපතක් ලැබෙනවා කියලා තමයි පෙන්눔 කර දෙන්නේ. තුලා ලග්නයෙන් උපන් ඔබට මේ කාල වකවානුවේදී ඔබ යම්කිසි විදිහක උපදේශන සේවාවක් කරනවා නම් එහෙම නැත්නම් ඔබ ගුරුවරයෙක් විසින් කටයුතු කරනවා නම් එහෙම නැත්නම් ඔබ යම්කිසි විදිහක ගයිඩ් කෙනෙක් විදිහට වැඩ කරනවා නම් ඔබට මේ අවුරුද්ද හොඳ අවුරුද්දක් කියලා පෙන්눔 කර දෙනවා. මේ කාලයේදී විශේෂයෙන්ම තුලා ලග්න හිමියන්ට සමාජීය වැඩ කටයුතු ගොඩක් කරන්න පුළුවන් කාලයක් කියලා පෙන්눔 කර දෙනවා. සමාජ සම්බන්ධතාව වර්ධනය වෙන කාලයක් කියලායි මේ අවුරුද්ද ඔබට පෙන්눔 කර දෙන්නේ. හැබැයි විශේෂයෙන්ම මේ අවුරුද්දේ කාල වකවානුවේදී ඔබගේ සෞඛ්‍ය ගැන ඔබ සෑහෙන කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද මේ කාල වකවානුවේදී ඔබගේ එදිනෙදා වැඩ කටයුතු ඔබට බාධා වෙන්න පුළුවන්. මොකද සෙනසුරු මේ වෙලාවේ තැන්පත් වෙලා තියෙන ඔබගේ 6 වෙන්නේ දවසේ කරන වැඩ කටයුතු වලට බාධා වීම වෙන්න පුළුවන් නිසා අනිවාර්යයෙන්ම දවස පටන් ගන්න කලින් දවසේ ඔබගේ වැඩ ප්ලෑන් කරලා කරන්න ගන්න. නැත්නම් එහෙනම් මේ කාලේදී වැඩ මැදදී එන හිටින්න පුළුවන් ගතියක් පෙන්눔 කර දෙනවා. ඒත් එක්කම මම දකින අනිත් කාරණාව තමයි විශේෂයෙන්ම විදේශගත වීම පෙන්눔 කර තිබෙනා තුලා ලග්න හිමියන්ට මේ අවුරුද්දේදී. අනිත් එක තමයි අනවශ්‍ය ලෙසින් මේ කාල වකවානුවේදී
ඔළුව වෙහෙසවන්න යන්න එපා. මොකද මේ කාලවකවානුවේ පෙන්눔 කර දෙන්නා තමන් වැඩ කටයුතු කරගෙන යද්දී ගොඩාක් කල්පනා කරනවා. විශේෂයෙන්ම තමන්ගේ දුවදරුවන් සම්බන්ධයෙන් ගොඩක් කල්පනා කරයි මේ කාලවකවානුවේ සහ දුවදරුවන්ට පෙන්눔 කළා තියෙනවා මේ කාලවකවානුවේ ඔබට වඩා දුර ස්ථාන වලට ඔවුන්ට යන්න එන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා කියලා පෙන්නනවා. ඒ නිසා පොඩ්ඩක් ඒ සම්බන්ධයෙන් කල්පනාකාරී වෙන්න ඕනේ. අනිත් එක තමයි මේ කාලවකවානුවේදී ඔබට වෙනස්කම් සිද්ධ කරන්න පුළුවන් කාලයක් කියලා පෙන්눔 කර දෙනවා. ඒ කියන්නේ ගෙදර දොර වෙනස්කම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ රැකියාවේදී වෙනස්කම් කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා කියලා පෙන්눔 කර දෙනවා. මේ අවුරුද්ද ගත්තට පස්සේ දැනුම වර්ධනය කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා පෙන්눔 කර දෙනවා. දැනුම සහ විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු ඔබට සාර්ථක කරගන්න පුළුවන් කාලයක් කියලායි මේ අවුරුද්ද පෙන්눔 කර දෙන්නේ. නීතිය, තාක්ෂණය සහ විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වර්ෂයක් කියලා මේ අවුරුද්ද තුලා ලග්න හිමියන්ට පෙන්눔 කර දෙනවා. විශේෂයෙන්ම අනුන්ගේ ගැටලු විසඳන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. නමුත් අනුන්ගේ ගැටලු විසඳද්දී ඔබ ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනේ. අන් අයගේ දෝෂාරෝපණයට ලක් වෙන්න ඉඩ තියෙනවා කියලා පෙන්නනවා. දැන් මේ අවුරුද්දේදී ඔබට සුබ දින විදිහට බදාදා සහ සිකුරාදා දින පෙන්눔 කර තිබෙනවා. සුබ අංක වශයෙන් අංක 6 තමයි පෙන්눔 කර තිබෙන්නේ. සුබ වර්ණ වශයෙන් ක්‍රීම් සහ අයිවරි පාට පෙන්눔 කර තිබෙනවා. මේ අවුරුද්දේ ඔබට පිළියම් වශයෙන් අභිසම්විධාන පිරිත දිනපතා කියන්න පොඩ්ඩක් ඔබ මෛත්‍රී භාවනාව වඩන්න. ඒත් එක්කම සිකුරාදා දවස් වලට ලක්ෂ්මී අෂ්ටකම් කියනවා නම් ගොඩක් හොඳයි කියලායි පෙන්눔 කර තිබෙන්නේ. වෘශ්චික ලග්න හිමියන්ට මේ අවුරුද්ද ගත්තට පස්සේ මේ අවුරුද්ද පෙන්눔 කරලා තියෙනවා. විශේෂයෙන් පළවෙනි මාස 5ේදී තමන්ට වැඩ කටයුතු බොහොමයක් වෙනස් කරන්න පුළුවන් අවුරුද්දක් කියලායි පෙන්눔 කර දෙන්නේ. තමන් වැඩ කටයුතු කරගෙන යද්දී මේ කාලවකවානුවේදී සැලසුම් බොහොමයක් තමන්ට සකස් කරන්න පුළුවන් හැකියාව තියෙන කාලයක් කියලා පෙන්눔 කර තිබෙනවා. අලුතෙන් සැලසුම් සකස් කරගෙන තමන්ට වැඩ කටයුතු කරන්න පුළුවන් කාලයක් කියලා පෙන්눔 කර තිබෙනවා. ඒත් එක්කම වෘශ්චික ලග්න හිමියන්ට මේ කාලවකවානුවේදී තමන්ගේ පවුලේ කටයුතු වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරගෙන තමන් වැඩ කටයුතු කරගෙන යනවා කියලා පෙන්눔 කර තිබෙනවා. හැබැයි ඔබ ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනේ. විශේෂයෙන්ම තමන්ගේ රැකියාව ස්ථානයේ තමන් ආශ්‍රය කරන අය සමග ගනුදෙනු කරගෙන යද්දී වැඩ කටයුතු කරගෙන යද්දී ඔවුන් සමග තමන්ගේ පෞද්ගලික දේවල්, පවුලේ දේවල්, තමන්ගේ පෞද්ගලික දේවල් නොකියා ඉන්නට වග බලා ගන්න ඕනේ කියලා පෙන්눔 කර තිබෙනවා. එහෙම කියන්න ගියාම එහෙම තමන්ගේ පෞද්ගලික දේවල් තමන්ට ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන් කියලා පෙන්눔 කර තිබෙනවා. වෘශ්චික ලග්න හිමියන්ට මේ අවුරුද්ද ගත්තහම මම දකිනවා එකක් තමයි වෘශ්චික ලග්න හිමියන්ට මේ කාලවකවානුවේදී විශේෂයෙන් පෙන්눔 කර දෙනවා. තමන් දරුවෝ උපත්වලදී එහෙම සංකුලතා ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා පෙන්වනවා. ඒ නිසා වෘශ්චික ලග්න හිමියෝ දරුවෝ උපත් එහෙම බලාපොරොත්තුෙන් ඉන්නවා නම් පොඩ්ඩක් තමන්ගේ සෞඛ්‍ය පිළිබඳ පරිස්සම් වෙන්න. ඒත් එක්කම ගත්තහම 2026 නොවැම්බර් මාසයේ දක්වා තමන්ගේ පෞද්ගලික වැඩ කටයුතු වල හොඳ සාර්ථකත්වය විශේෂයෙන් 2026 ජූනි මාසයේ 2 සහ නොවැම්බර් මාසයේ අගාතර කාලවකවානුවේදී තමන්ගේ පෞද්ගලික වැඩ කටයුතු වල බෙහෙවින් හොඳ සාර්ථකත්වයක් ඇති වෙනවා කියලා පෙන්නනවා. තමන්ට අලුතෙන්ම වැඩ කරන්නත් ඒ වගේම තමන්ට අලුතෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්නත් හැකියාව ලැබෙනවා කියලා පෙන්눔 කර දෙනවා. විශේෂයෙන් මේ කාලවකවානුවේදී මම දකිනවා 2026 ජූනි මාස 2කින් පස්සේ රැකියා කටයුතු වල වර්ධනයක් ඇති වෙන කාලයක් කියලා වෘශ්චික ලග්න හිමියන්ට පෙන්눔 කර දෙනවා. වෘශ්චික ලග්න හිමියන්ට මම දකින තව කාරණාවක් තමයි තමන්ගේ පෞද්ගලික ගැටලු විසඳන්න කියලා තව කාගාවට හරි යනවට වඩා තමන් තනියෙන් දේවල් විසඳා ගන්න එක ගොඩක් හොඳ කාලයක් කියලායි මේ කාලවකවානුව පෙන්눔 කරලා දෙන්නේ. ඉතින් මේ අවුරුද්ද ගත්තට පස්සේ වෘශ්චික ලග්න හිමියන්ට සුබ දවස් වශයෙන් ඉරිදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පෙන්눔 කර දෙනවා. සුබ අංක වශයෙන් 1, 2, 4, 5 සහ 7 කියන අංක පෙන්눔 කර දෙනවා. සුබ වර්ණ වශයෙන් රතු වර්ණය තමයි පෙන්눔 කර දෙන්නේ. මේ කාලවකවානුවේදී 2026 අවුරුද්දේදී වෘශ්චික ලග්න හිමියන්ට විශේෂයෙන්ම පෙන්නනවා මේ පිළියම් වශයෙන් මෛත්‍රී භාවනාව වඩන්න කියලා පෙන්눔 කර තිබෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම ඔබට පුළුවන් නම් කෝවිලකට ගිහිලා කාල බහිරව මන්ත්‍රය කියන්න. එහෙම නැත්නම් බයිරව දෙවියන්ට සහ සෙනසුරු දෙවියන්ට සෙනසුරාදා දවස්වල කෝවිලකට ගිහිලා පොඩි පූජාවක්, අර්චනා පූජාවක් කියන්න. ඉන්න ඔබට ලොකු සහනයක් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ධනු ලග්න හිමියන්ට මේ කාලවකවානුව ගත්තහම 2026 වර්ෂය 2026 ජූනි මාස 2 දක්වා ඔබගේ සමාජ සම්බන්ධතා සහ සම්බන්ධතා වර්ධනය වෙන කාලයක් කියලා පෙන්눔 කර දෙනවා. ජාලුකම් නෑදෑකම් වර්ධනය වෙනවා වගේම විශේෂයෙන්ම තමන්ගේ ආදර සම්බන්ධතා තමන්ගේ පෞලාශ්‍රිත කටයුතු වර්ධනය වෙන කාලයක් කියලායි පෙන්눔 කර දෙන්නේ. විශේෂයෙන්ම ධනු ලග්න හිමියන්ට මේ කාලවකවානුවේදී නිවාස කටයුතු වල කාරණා දෙකක් වෙනවා කියලා පෙන්නනවා. එක තමයි නිවාස කටයුතු වර්ධනය කරගන්න. ඒ කියන්නේ ඔබට අලුතින් ගෙයක් හදන්න, ඉඩමක් මිලදී ගන්න ඔබට හැකියාව ලැබෙන කාලයක් කියලා පෙන්눔 කර දෙනවා. දෙවෙනි කාරණාව තමයි
ඔබට විශේෂයෙන්ම ධනු ලග්න හිමියන්ට මේ කාල වකවානුවේදී තමන්ට පෙන්눔 කර දෙනවා තමන්ගේ නිවසේ පිළියම් කරන්න. ඒ කියන්නේ සමහර වෙලාවට ගැටලු ඇති වෙන්න පුළුවන්. මොනවා හරි එක්කෝ වතුර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, වහලේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ දේවල් පිළිසකර කරන්න මේ කාල වකවානුවේදී සිද්ධ වෙනවා කියලා පෙන්눔 කර දෙනවා. ඒත් එක්ක මම දකිනවා ධනු ලග්න හිමියන්ට මේ කාල වකවානුවේදී උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා. මේ උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න පුළුවන් හැකියාව ලැබුණාට පොඩ්ඩක් තමන්ගේ වෙහෙස මහන්සිය වැඩි වෙනවා කියලා පෙන්눔 කර දෙනවා. 2026 ජූනි මාසේ 2 සහ 2026 ජූනි මාසේ 2 සහ 2026 නොවැම්බර් මාසේ 28 අතර කාල වකවානුවේදී ඔබ ගොඩක් වැඩ කටයුතු වෙනස් කළා. ඒ කියන්නේ ඔබගේ ටාගට්ස් වෙනස් කළා. අලුතෙන් යම් විදිහට ටාගට්ස් තියාගෙන අලුත් වැඩ කරන්න ඔබ උත්සාහ කරයි කියලා මේ කාල වකවානුවේ පෙන්눔 කර දෙනවා. දැන් විශේෂයෙන්ම 2026 දෙසැම්බර් මාසේ 6 වෙනකන් මේ යන කාල වකවානුවේදී ඔබ වැඩ කටයුතු කරගෙන යද්දී ඔබගේ බාල සහෝදර සහෝදරියන් සමග ඔබගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නවා නම් ඔවුන් සමග එහෙම කටයුතු කරගෙන යද්දී තමන් පරිස්සම් වෙන්න ඕනේ. තමන්ට වඩා වයසින් බාල පිරිස සමග කටයුතු කරද්දී තමන්ට ගැටලු මතුවෙන්න පුළුවන් කියලා පෙන්눔 කර දෙනවා. එතකොට ධනු ලග්න හිමියෝ ගත්තට පස්සේ ධනු ලග්න හිමියන්ට මේ කාල වකවානුවේදී සුබ දින 2026 දී සුබ දින විදිහට පෙන්නනවා. ඉරිදා, බදාදා, සිකුරාදා දින සුබ දවස් විදිහට පෙන්눔 කර දෙනවා. සුබ අංක වශයෙන් අංක 3, 5, 6 සහ 8 පෙන්눔 කර දෙනවා. සුබ වර්ණ වශයෙන් කහ වර්ණය පෙන්눔 කර දෙනවා. ඒත් එක්කම අපට මේ කාල වකවානුව 2026 වර්ෂයේදී විශේෂයෙන්ම දිනපතා 3 සූත්‍රය සහ දස දිසා පිරිත කීම යහපත් කියලා පෙන්눔 කර දෙනවා. සහ විශේෂයෙන් අපට බ්‍රහස්පතින්දා දවස් වලට දක්ෂිනාමූර්ති දෙවියන්ට, ශිව දෙවියන්ට සහ ගුරු දෙවියන්ට පූජා පැවැත්වීමට හැකින උන්ට කහමල් පූජා කිරීමට හැකියාවක් තිබෙනවා නම් ඉන් ඔබට යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. මකර ලග්න හිමියෝ ගත්තට පස්සේ මකර ලග්න හිමියන්ට 2026 වර්ෂය ටිකක් වියදම් අධික වර්ෂයක් කියලායි පෙන්눔 කර දෙන්නේ. මේ කාල වකවානුවේදී පොඩ්ඩක් ඔබ කල්පනාවෙන් වැඩ කරගෙන යන්න ඕනේ. විශේෂයෙන් මම දකිනවා ජූනි මාසයේ 2 දක්වා වෙනකම්ම ඔබගේ වැඩ කටයුතු වල යම්කිසි විදියක හිරවීමක් තියෙන්න පුළුවන් කියලා පෙන්눔 කර දෙනවා. විශේෂයෙන්ම 2026 මාර්තු මාසේ 11 දක්වා යන කාල වකවානුව වෙනකන් ඔබ වැඩ කටයුතු කරගෙන යද්දී ඔබ වැඩ කටයුතු කරගෙන ගියාට කොතරම් උත්සාහයෙන් Taman දේවල් වෙනස් කරන්න උත්සාහ කළත් ඒ වැඩ කටයුතු වල ප්‍රෝග්‍රස් එක ටිකක් අඩු වෙන්න පුළුවන් කියලා පෙන්눔 කර දෙනවා. හැබැයි මාර්තු 11 සහ ජූනි 2 අතර කාල වකවානුවේදී ඔබට නව අවස්ථාවන් හිමි වෙනවා කියලා පෙන්නනවා. අන් අයගේ සහාය ලැබෙනවා කියලා පෙන්නනවා. ඒත් එක්කම ජූනි මාස දෙකෙන් පස්සේ Tamanට ආර්ථික අපහසුතාව එහෙම තියෙනවා නම් ඒ තියෙන ආර්ථික අපහසුතාව අඩු වෙන ගතියක් තමයි පෙන්눔 කර දෙන්නේ. හැබැයි මේ කාල වකවානුවේදී විශේෂයෙන්ම තමන්ගේ යටතේ වැඩ කරන කෙනෙකුට හෝ නැත්නම් තමන්ට වඩා යම්කිසි විදිහක ආදායම් මාර්ගයක් අඩු අයට උදව් උපකාර කරන්න ගිහිල්ලා තමන් අමාරුවේ වැටෙන්න ඉඩ තියෙනවා කියලා පෙන්눔 කර දෙනවා. මකර ලග්න හිමියන්ට මම දකින දෙයක් තමයි 2026 දෙසැම්බර් මාසයේ මැදක් වෙනකම්ම ඔබට සමහර වැඩ ප්ලෑන් කරද්දී ඔබගේ නිවසෙන් එළියට ගිහිල්ලා ඒ වැඩ ප්ලෑන් කරන්න පුළුවන් නම් ඔබට ගොඩක් හොඳයි කියලා පෙන්눔 කර දෙනවා. මොකද සමහරවිට ගෙදර ඉන්නකොට තමන්ගේ වැඩ ප්ලෑන් කරලා ක්‍රියාත්මක වෙන ගැතිය අඩු වෙන්න පුළුවන් කියලා පෙන්눔 කර දෙනවා. ඒත් එක්කම ඔබ විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕනේ මේ කාල වකවානුවේදී මුත්‍රා සම්බන්ධ රෝගාබාධ ඇති වෙන්න පුළුවන් කියලා පෙන්눔 කර දෙනවා. විශේෂයෙන්ම මුත්‍රා දැවිල්ල ගතිය, මුත්‍රා අඩස්සි ගතියක් එහෙම එන්න පුළුවන් කියලා පෙන්눔 කර දෙනවා. ඒ නිසා මේ කාලේ හොඳට වතුර එහෙම බොන්න ඕනේ කියලායි පෙන්눔 කර දෙන්නේ. දැන් මකර ලග්න හිමියන්ට මම දකින අනිත් කාරණාව තමයි මේ කාල වකවානුවේදී ඔබ විශේෂයෙන්ම ඔබගේ නිවසේ වැඩ කටයුතු කරගෙන යද්දී නිවසියන් සමග කතා බහ කරද්දී බොහොම පරිස්සමෙන් කතා බහ කරන්න ඕනේ. මොකද තමන්ගේ ගෙදර අය පවා තමන් තේරුම් ගන්න ප්‍රමාණය අඩු වෙන්න ඉඩ තියෙනවා කියලා මේ වෙලාවේ පෙන්눔 කර දෙන්නා. සහ තමන්ට අදහස් ගොඩාක් එනවා. මේ අදහස් ගොඩක් ආවට ඒ අදහස් ක්‍රියාත්මක කරන්න පුළුවන් සීමාව අඩුයි කියලායි මේ කාල වකවානුවේදී පෙන්눔 කර දෙන්නේ. ඉතින් මකර ලග්න හිමියන්ට මේ කාල වකවානුව ගත්තාම විශේෂයෙන් සුබ දවස් විදිහට පෙන්නනවා. බදාදා, සිකුරාදා, සෙනසුරාදා පෙන්눔 කර දෙනවා. සුබ අංක වශයෙන් අංක 6, 8 සහ 9 පෙන්눔 කර දෙනවා. සුබ වර්ණය වශයෙන් පෙන්වන්නේ නිල් පාට තමයි පෙන්눔 කර දෙන්නේ. පිළියම් විදිහට මේ අවුරුද්දේදී මකර ලග්න හිමියන්ට පෙන්눔 කර දෙනවා. විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලාට ඖෂධ පිරිකර වශයෙන් ලබා දෙන්න කියලා පෙන්눔 කර දෙනවා. ඒත් එක්කම සෙනසුරාදා දවස් වලට සෙනසුරු දෙවියන්ට, හනුම දෙවියන්ට සහ විෂ්ණු දෙවියන්ට පූජා පැවැත්වීම යහපත් කියලා පෙන්눔 කර දෙනවා. කුම්භ ලග්නයෙන් ඉපදෙච්ච ඔබට මේ අවුරුද්ද ටිකක් පවුලේ අය සමග වැඩියෙන් කාලය ගත කරන්න ඕනේ කාලයක් කියලා පෙන්눔 කර තිබෙනවා. සහ නිවස තුල තමන් වැඩියෙන් රැඳෙන්න ඕනේ කාලයක් කියලා පෙන්눔 කර තිබෙනවා. ඒකට හේතුව තමයි මේ කාල වකවානුවේ ඔබට තියෙන වැඩ කටයුතු හරහා ඔබ ගොඩක් වෙලාවට නිවසේ රැඳී නොසිටින්න ඉඩ තියෙනවා කියලා පෙන්눔 කර තිබෙනවා. සහ රාහු මේ වෙලාවේ ඔබගේ කේන්ද්‍රයේ ලග්නගතව තැන්පත් වෙලා තියෙනවා. මේ රාහු මේ අවුරුද්දේ අග දක්වාම ඔබගේ කේන්ද්‍රයේ ලග්නගතව තැන්පත් වෙනවා. එතකොට මේ අවුරුද්ද අවසානයේ දක්වාම මම දකින දේ තමයි ඔබගේ ඔළුවේ සිතුවිලි බහුල ගතියක් තියෙනවා වගේම
ඔබ ගොඩක් වෙලාවට කලබල සහිත ගතියක් ඇති වෙන්න පුළුවන් කියලා පෙන්වනවා. මේ නිසා මේ කාලවකවානුවේදී වැඩක් කරද්දී එහෙම ඔබ හරි කල්පනාවෙන් කරන්න ඕනේ කියලා පෙන්වුම් කර දෙනවා. කලබලය අඩු කරගෙන වැඩ කරන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි මේක මම දකින්න සෙනසුරු දෙවැන්න යන නිසා ආර්ථික වශයෙන් ලොකු වියදම් ඇති වෙන්න පුළුවන් අවුරුද්දක් කියලා පෙන්වුම් කර දෙනවා. විශේෂයෙන්ම මේ කාලවකවානුවේදී ඔබට හිතෙන්න පුළුවන් ඔබගේ ගෙදර ඔබගේ ඉඩම එහෙම නැත්නම් ඔබ සතුව තියෙන දේපල විකුණන්න ඕනේ වගේ ලොකු අදහසක් එන්න පුළුවන්. ලොකු සහ දැඩි විදිහටම ඒක දැනෙන්න පුළුවන් එකට මේක මම විකුණනවාමයි කියලා. හැබැයි එහෙම පොඩ්ඩක් කරන්න යන්න එපා. පොඩ්ඩක් ඔබ පළවෙනි මාස 5 ගෙවෙන එකක් ඉන්න. සමහර වෙලාවට ඔබට ආර්ථික වශයෙන් ගැටලුවක් තියෙනවා නම් ඒක निराකරණය වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා පෙන්වුම් කර තිබෙනවා. ඔබගේ ඇස් සම්බන්ධ රෝගාබාධ වලින් පරිස්සම් වෙන්න. ඒත් එක්කම ඔබට පපුව සම්බන්ධ රෝගාබාධ, පෙනහළු සම්බන්ධ රෝගාබාධ ඇති වෙන්න පුළුවන් කියලා පෙන්නනවා. ඒවෙන් ටිකක් ප්‍රවේශම් වෙන්න. විදේශගත වෙන්න බලාපොරොත්තු වෙලා ඉන්න කුම්භ ලග්න හිමියන්ට මේ අවුරුද්ද යහපත් වර්ෂයක් කියලා පෙන්නනවා. ඔබට විදේශගත වෙන්න පුළුවන් හැකියාව මේ අවුරුද්දේදී වැඩියෙන් තියෙනවා කියලා පෙන්වුම් කර තිබෙනවා. ඒත් එක්ක කුම්භ ලග්න හිමියන්ට මේ කාලවකවානුවේ වැඩ කරගෙන යද්දී විශේෂයෙන් බඩ සම්බන්ධ රෝගාබාධ, ඒත් එක්කම යටිබඩ සම්බන්ධ සහ ආහාර දිනන පද්ධතිය සම්බන්ධ රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. ඒවෙන් ටිකක් ප්‍රවේශම් වෙලා වැඩ කටයුතු කරගෙන යන්න. උසස් අධ්‍යාපන කටයුතු හදාරන කුම්භ ලග්න හිමියන්ට තමන්ගේ උත්සාහය මත ප්‍රතිඵල ලැබෙන කාලයක් කියලා මේ කාලවකවානුව පෙන්වුම් කර දෙනවා. ඒත් එක්කම 2026 ජූනි මාසේ දෙකෙන් පස්සේ එන කාලවකවානුවේදී ඔබ ගොඩක් වැඩ කටයුතු වෙනස් කරලා කරන්න උත්සාහ කරයි සහ ප්ලෑන් වෙනස් කරයි කියලා පෙන්වුම් කර දෙනවා. කුම්භ ලග්න හිමියන්ට මේ අවුරුද්ද ගත්තට පස්සේ මේ අවුරුද්දේදී සුබ දිනයන් විදිහට පෙන්වුම් කර දෙනවා. බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා දවස් පෙන්වුම් කර දෙනවා. සුබ අංක වශයෙන් අංක 3, 8 සහ 9 පෙන්වුම් කර දෙනවා. සුබ වර්ණ වශයෙන් රතු සහ නිල් වර්ණ පෙන්වුම් කර දෙනවා. විශේෂයෙන්ම මේ අවුරුද්දේදී ඔබට පිළියම් වශයෙන් වෙහෙර විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම, ඒත් එක්කම භාවනා කිරීම වඩාත් යහපත් කියලා පෙන්වුම් කර දෙනවා. ඒත් එක්කම ඔබට පුළුවන් නම් සෙනසුරු දෙවියන්ට, රාහු දෙවියන්ට සහ දුර්ගා මෑණියන්ට සහ හනුමා දෙවියන්ට පූජා පවත්වන්න, අඟහරුවාදා හෝ සෙනසුරාදා පූජා පවත්වන්න. එය ඔබට වඩාත් යහපත් වෙනවා කියලා තමයි පෙන්වුම් කර දෙන්නේ. මීන ලග්නයෙන් උපන් ඔබට මේ අවුරුද්ද ගත්තට පස්සේ මේ අවුරුද්ද ඔබට ඉතාමත්ම මහන්සියකින් වැඩ කරගෙන යන්න සිද්ධ වෙන අවස්ථාවක් කියලා පෙන්වුම් කර දෙනවා. ඒත් එක්කම මීන ලග්න හිමියෝ පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕනේ දෙයක් තමයි ඔබ මේ කාලවකවානුවේ වැඩ කරගෙන යද්දී එදිනෙදා වැඩ කටයුතු කරද්දී උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. ඔබ අද දවසේදී එළියට යන්න කියලා ප්ලෑන් කරනවා උදේ 9ට. මේ උදේ 9ට එළියට යන්න හදනකොට උදේ 8:59ට සමහර වෙලාවට ඔබගේ ටප් එක කැඩෙන්න පුළුවන්. එතකොට ඔබ ආපහු ඇවිල්ලා ඒ වැඩ කටයුතු සකස් කරලා එතන කාලයක් මිඩංගු කරලා තමයි යන්න වෙන්නේ. මේ නිසා මේ කාලවකවානුවේදී පුළුවන් තරම් තමන් යන ගමන් පිළිබඳ කලින් සූදානම් වෙලා සහ කලින් තමන් පුළුවන් තරම් ලෑස්ති වෙලා තමන් වැඩ කටයුතු කරගෙන යන්න. ඉන් ඔබට ලොකු වාසියක් වෙනවා කියලා පෙන්වුම් කර දෙනවා. මගදී වෙන රස්තියාදු අඩු වෙනවා කියලා පෙන්වුම් කර දෙනවා. මේ කාලවකවානුවේදී මීන ලග්න හිමියන්ට විදේශගත වෙන්න පුළුවන් හැකියාව තියෙනවා වගේම විදේශගතව සිටින මීන ලග්න හිමියන්ට වැඩ වැඩි වෙන කාලයක් කියලා පෙන්වුම් කර දෙනවා. හැබැයි ඔබ යම්කිසි විදිහකින් විවාහ කටයුතු සම්බන්ධයෙන් එහෙම උනන්දුවක් දක්වනවා නම් එම කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වර්ෂයක් විදිහටත් මේ කාලවකවානුව පෙන්වුම් කර දෙනවා. විශේෂයෙන්ම 2026 අවුරුද්ද ගත්තට පස්සේ මම දකින දෙයක් තමයි ඔබට පෙන්වුම් කර දෙනවා. ඔබගේ වැඩ කටයුතු ගොඩක් සාර්ථක කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. විශේෂයෙන්ම ඔබට නිවාස කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. දරුපල සම්බන්ධයෙන් ඔබ හිතාගෙන ඉන්නවා නම් එම වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ඒත් එක්කම පෙන්වුම් කර දෙනවා අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් කියලා පෙන්වුම් කර දෙනවා. පහුගිය කාලවකවානුවේදී ඔබට අවශ්‍ය වෙලා තිබුණා නම් නිවසට අලුතෙන් බඩු භාණ්ඩ ආදිය ගේන්න මේ 2026 විශේෂයෙන්ම 2026 ජූනි 2ට කලින් කාලවකවානුව ඒ සඳහා වඩාත් යෝග්‍යයි කියලායි පෙන්වුම් කර දෙන්නේ. පෙනහළු සම්බන්ධ රෝගාබාධ වලින් පරිස්සම් වෙන්න සහ කොලෙස්ටරෝල් වලින් එහෙම ටිකක් ප්‍රවේශම් වෙන්න. මීන ලග්න හිමියන්ට මේ අවුරුද්ද ගත්තට පස්සේ මම දකිනවා සුබ දවස් වශයෙන් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා යන දවස් සුබ දවස් කියලා පෙන්වුම් කර තිබෙනවා. ඔබට සුබ අංක වශයෙන් අංක 3 සහ 9 පෙන්වුම් කර තිබෙනවා. සුබ වර්ණ වශයෙන් රතු සහ කහ වර්ණ පෙන්වුම් කර තිබෙනවා. පිළියම් වශයෙන් පෙන්වුම් කර තිබෙනවා විශේෂයෙන්ම මීන ලග්න හිමියන්ට දිනපතා අභිසම්විධාන පිළිත ඔබේ නමට කියනවා නම් ගොඩක් හොඳයි කියලා පෙන්වනවා. ඒත් එක්කම මෛත්‍රී භාවනාව හෝ ආනාපාන සති භාවනාව වඩන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා පෙන්වුම් කර තිබෙනවා. ඒත් එක්කම විෂ්ණු දෙවියන්ට සහස්‍ර නාම පූජාව ඔබට ගෙදරදී කියන්න පුළුවන් නම් හෝ එහෙම නැත්නම් මාසකට හෝ මාස 3කට වරක් ඔබ කෝවිලකට ගිහිල්ලා ඔබට විෂ්ණු දෙවියන්ට සහස්‍ර නාම පූජාවක් තියන්න පුළුවන් නම් එය ඔබට වඩාත් යහපතක් ගෙන දෙයි කියලායි පෙන්වුම් කර දෙන්නේ. 2026 වර්ෂයේ ලග්න 12ට පලාපල අපි ගෙන ආවා.
2026 වර්ෂය කියලා කියන්නේ ලොකු වෙනස් වීම් කිහිපයක්ම වෙන වසරක් කියලා තමයි අපිට පේන්නේ. විශේෂයෙන් 2026 ජූනි මාසයේ දක්වා කාලවකවානුවත් ජූනි මාසයේ පස්සේ දක්වා කාලවකවානුවත් පැහැදිලිව බෙදා වෙන් කරන්න පුළුවන්. ජූනි මාසයේ කලින් කාලවකවානුවේදී යම් යම් විදිහට අපහසුතාවයන් පත් වෙලා සිටින ගොඩක් දෙනෙක් 2026 ජූනි මාසයෙන් පස්සේ අපහසුතාවයන් වලට ප්‍රතිකර්ම හොයාගන්න ගතියක් තමයි පෙන්눔 කර දෙන්නේ. ඉතින් මේ ලග්න 12 දිහා බැලුවාම සමස්තයක් වශයෙන් බොහෝ ලග්නයන්ට යහපත් භාවයක් අපි දකිනවා ගිය අවුරුද්දට වඩා. 2026 කියලා කියන්නේ සෙනසුරු මීන රාශිය තැන්පත් වෙලා තියෙන නිසා ලංකා කේන්ද්‍රයේ දෙවැන්නේ තැන්පත් වෙලා තියෙන නිසා ලාංකිකයන් වශයෙන් ගත්තහම අපිට ටිකක් හිරවීමක් එක්ක යන්න වෙන අවුරුද්දක් කියලා පෙන්눔 කර දෙනවා. නමුත් ගිය වර්ෂයට සාපේක්ෂව මේ වර්ෂය ඔබට යහපත් ඵල උදා කරගන්න පුළුවන් හැකියාව තියෙන වර්ෂයක් කියන එකත් අමතක කරන්න එපා. ඉතින් මේ 2026 වර්ෂය ඔබගේ ආත්ම ශක්තිය වර්ධනය වෙන ඔබගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන ලස්සන අවුරුද්දක් වේවා කියලා ඇස්ට්‍රෝබයි කසුන් YouTube නාලිකාව හරහා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි නැවත වරක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.